guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් නැති කියලා මම හිතනවා. උන්න වෙනද වගේම මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. දැන් ඔයාලා බලනවා ඇති මාත් එක්ක මේ ඉන්නේ කවුද කියලා. මේ තමයි මගේ bestie. ඉතින් අද මට ගොඩාක් සතුටු දවසක් යාළුවනේ. ඒ ඇයි කියලා කියනවා නම් ගොඩාක් කාලෙකින් තමයි මගේ bestie අද අපේ ගෙදර ආවේ. ඉතින් අපි දෙන්න හිතුවා ගොඩ දවසකින් හම්බ වුණු නිසා ටිකක් ඇවිදලා එන්න ඕන කියලා. දැන් ඔයාලා බලනවා ඇති මේ කොහෙද කියලා. මේ තමයි යාළුවනේ මගේ ගම. අපේ ගෙදරට ටිකක් දුරින් තියෙනවා යාළුවනේ වලග ගඟ. ඉතින් අපි හිතුවා එහෙ යන්න. ඔයාලා පැතිවල මෙන්න මේ පළතුරු තියනවද යාළුවනේ? අපි නම් මේවට කියන්නේ බිම්පොල් කියලා. දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින් මේ තැන කොච්චර ලස්සනද කියලා. අපි මෙතන නැවතිලා ෆොටෝස් එහෙම ගහලා තමයි ආයෙත් ගියේ. දැන් අපි මේ පොල්වත්ත මැදින් ගඟට යන ගමන් තමයි ඉන්නේ. ඔය පිටිපස්සෙන් යන්නේ මගේ මල්ලි. මේ වෙලාවේ ගොඩක් අවුව සැර නිසා අපි ඉක්මන් කරලා ඇවිදගෙන ගියා. ඉතින් යාළුවනේ බලන්නකෝ වටපිටාවේ ලස්සන. මෙන්න මේ පාර දිගේ තමයි අපිට ගඟට යන්න තියෙන්නේ. ඊළඟට පොල්වත්ත පහු කරාට පස්සේ අපිට හම්බ වෙනවා මේ පාර. මේ පාර දෙපැත්තෙම මෙන්න මේ වගේ චූටි මල් පිපිලා තියෙනවා යාළුවනේ. හරිම ලස්සනට. ඔන්න යාළුවනේ දැන් අපි ගඟට ආවා. ගොඩක් දුර පයින් ඇවිදගෙන ආපු නිසා මේ වෙලාවේ නම් අපි හිටියේ හරිම මහන්සියෙන්. ඒත් ඉතින් මේ තැනට ආවට පස්සේ ඒ මහන්සිය නැති වෙලාම ගියා. මේ තියෙන්නේ යාළුවනේ වලව ගඟ. බලන්නකෝ ඉතින් මෙතන කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ දවස්වල ගොඩක් වහින නිසා යාළුවනේ ගඟේ වතුර පාරත් වෙනදට වඩා ගොඩක් වැඩියෙන් තිබුණා. අපි ජීවිතේ කොච්චර බිසි වුණත් කොච්චර ස්ට්‍රෙස් එකක හිටියත් ස්වභාව දහමත් එක්ක ටික වෙලාවක් ගත කරන්න පුරුදු වුණා නම් ඔයාලටත් දැනෙයි ඒකෙන් හිතට කොච්චර නිදහසක් දැනෙනවද කියලා. ඒ වගේම අද දවස මගේ ජීවිතයේ ලස්සන මතක ගොඩක් පිරුණු තවත් එක ලස්සනම දවසක්. මේ ඉන්න යාළුවනේ මගේ මල්ලි. අද ඉතින් එයත් අපිත් එක්ක ආවා. එයා නම් හැබැයි ටිකක් ලැජ්ජයි වීඩියෝ කරනවට. අපේ ජීවිතේ දුක සතුට බෙදා ගන්න, හිතුණු තැන්වල ඇවිදින්න, හරි වැරදි දේ කියලා දෙන්න
අපිට හොඳම යාළුවෙක් ඉන්නම ඕනි. ඉතින් මේ තමයි මට ඉන්න මගේ හොඳම යාළුවා. ඉතින් අපි ටික වෙලාවක් මෙහෙම ඉඳලා නාලා එහෙම ආයෙත් යන්න පිටත් වුණා. බලන්නකො යාළුවනේ එයාගේ ලස්සන. තවත් මං ආසම දෙයක් තමයි යාළුවනේ මල් කියන්නේ. ඉතින් දැන් අපි ආයෙත් යන ගමන් තමයි මේ ඉන්නේ. බලන්නකො ඉතින් අපිට දැන් හම්බ වෙන්නේ කවුද කියලා. අපි එන ගමන් ඉද්දි පාරේ තිබුණු පොඩි මඩවලක තමයි මෙයා ඉන්නවා දැක්කේ. මං ඉතින් එයාවත් වීඩියෝ කරා ඔයාලට පෙන්වන්න ඕන නිසා. අපි දැන් යද්දී මගේ බෙස්ටිගේ තවත් හොඳ යාළුවෝ දෙන්නෙක් අපිට හම්බුණා. ඉතින් ඒ දෙන්නටත් කතා කරලා තමයි අපි ආපහු ගියේ. ඔයාලට මතක ඇතිනේ මං යද්දී පෙන්නපු පොල්වත්ත තමයි මේ තියෙන්නේ. මේ හරිය තියෙනවා යාළුවනේ කෝවිලක්. ගොඩක් ලොකු කෝවිලක් නම් නෙමෙයි. මේ ඔයාලට පේන්නේ ඒ කෝවිල තමයි. මේ යාළුවනේ ලාවුලු ගහක්. තාම නම් මේකේ ගෙඩි අමුයි. මේ ගහේ ගෙඩි ඉදෙන කාලෙට මේ ගහම කහ පාටයි. දැන් අපි මේ ගෙවල් කිට්ටුව තමයි ඉන්නේ යාළුවනේ. මේ තියන්නේ අපේ ගෙට පල්ලෙහෙන් තියෙන කෝවිල. මේක නම් තාම හදන ගමන් තමයි තියන්නේ. ඔන්න ඉතින් දැන් තමයි යාළුවනේ මම අද දවසේ ආස නැතිම වෙලාව. දැන් මගේ බෙස්ටි ආයෙත් ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. මමත් දැන් එයාව ගිනින් දාන්න පාරට යන ගමන් තමයි ඉන්නේ. මේ පාරෙන් නම් අපි නිතරම යන්නේ නෑ ළමයි. මේ තියෙන්නේ කෙටි පාරක්. ඉතින් මේ වෙද්දිත් එයාට පරක්කු වෙලා තිබුණ නිසා තමයි අපි මේ පාරෙන් යන්න හිතුවේ. ඉතින් යාළුවනේ මම හිතනවා අද බ්ලොග් එක ලස්සන ඇති කියලා. ඔයාලා මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක ලස්සන vlog එකක් අරගෙන එනකන් අදට මම ගිහින් එන්නම්. Thank you for watching.